අලුත් කැමරාව ගෙනාපු දවසේ වත්තට ආපු අමුත්තාව බලමුද? ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න දෙවෙනි වීඩියෝ එකත් අරන් මං ආවා. මේ කැමරාව ගෙනාපු දවසේම ගෙදර වත්තට ආපු අලුත් අමුත්තාව බලන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා හිටියොත්. මම මේ කැමරාව අලුතෙන් ගත්තා. ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති මේක අන්බොක්ස් කරපු විදිය. මේක මගේ පළවෙනි Nikon mirrorless කැමරාව, full frame mirrorless කැමරාව. ඉතින් මේකත් එක්ක wildlife photography කරන්න සහ මේක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතින් ඒ හැමදේම මේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක share කරගන්න මේ තමයි මේ YouTube channel එක මම පටන් ගන්න හිතුවේ. ඉතින් මේ දෙවෙනි වීඩියෝ එක මේ කැමරාව ගෙනාපු දවසේම මම මුණ දුන්න අත්දැකීම් දෙවෙනි කොටස විදිහට තමයි මේකට අරන් ආවේ. මොකද වීඩියෝ ටික පළවෙනි වීඩියෝ එක ටිකක් හිතුවට වැඩිය ටිකක් දිග අයි කියලා වගේ හිතුන නිසා. එහෙනම් අපි බලමු කවුද ආපු අමුත්තා කියලා මේ කැමරාව අරන් ආපු දවසේම. එහෙනම් රැඳිලා ඉන්න අන්තිම වෙනකන් අමුත්තා කවුද කියලා බලන්න. ඉතින් කියන්න ඕනේ මම වීඩියෝ එකේ වැඩිය කතා කරන්න ආවේ නෑ. මම ફોකස් කරේම මම දකින දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න, ඒවා රෙකෝඩ් කරගන්න සහ ඡායාරූපගත කරගන්න. මේ ඉන්නේ ඔයගොල්ලෝ අපි හැමෝම දන්න සුලභ පක්ෂියෙක්. අපි කියන්නේ ඇටි කුකුලා කියලා හැමෝම කියන. ඉතින් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මෙයා ගේ ඉස්සරහා කූඩුවක් හදනවා. ඒක අපි තේරුම් ගත්තේ මෙයා නිතරම මේ මෙන්න මේ ගස් වලින් පොඩි කොළ කෑලි කඩ අරගෙන ඇවිල්ලා ඒ ගහේ මොනවද කරනවා කියලා දැනගත්ත නිසා අපි පොඩ්ඩක් හොයලා බලුවා. ඉතින් එතන කූඩුවක් හදනවා. ඉතින් මේ මගේ වත්ත පිටිපස්සේ මෙයාව මම දැක්කේ මෙන්න මේ ගහේ පොල් කොළ පුංචි කෑලි වලට ඉර මෙයා අරගෙන යනවා මෙතනින්. ඉතින් සත්තු කරන මේ දේවල් බලාගෙන ඉද්දී වෙලාව යනවා දැනෙන්නෙම නැහැ ඇත්තටම. ඊට පස්සේ මට හම්බුණා මෙන්න මේ දෙමලිච්චෝ දෙන්නව. ඇත්තට මේ ගහේ දෙවෙන්නට වැඩි සෑහෙන පිරිසක් හිටියා. කොහොම හරි මට අන්තිමට ඡායාරූපගත කරගන්න පුළුවන් වුණා මේ දෙන්න බලන්න මේ දෙන්නගේ ආදරේ කොහොමද කියලා. ඉතින් සත්තුන්ගේ ලෝකෙත් රැඳිලා තියෙන්නේ මෙන්න මේ ආදරේ හින්දා. ඉතින් අපි හැමෝම ආදරය කරනවනේ. අපි එකිනෙකාට හැමෝම ආදරය කරනවා. ඉතින් සත්තුන්ගේ ලෝකෙත් මේ හැමදේම තියෙනවා. අපි හරියට මේ දිහා බලාගෙන හිටියොත් ඒක හැමෝටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි ගැන විතරක් හිතන නිසා තමයි අද සමහර
කනගාටුදායක සිද්ධීන් අහන්න ලැබෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ අපි අපිට ආදරය කරනවා වගේම ඕගොල්ලෝ තමන්ට ආදරය කරනවා වගේම සත්තුන්ටත් ආදරය කරන්න. ඉතින් මේ සත්තුන්ට ආදරය කරන්න මේගොල්ලන් අපි රැක ගන්න ඕනේ. මේගොල්ලෝ හිටියොත් තමයි අපේ පරිසරය ලස්සන වෙන්නේ, පරිසරය සුන්දර වෙන්නේ සහ මේ පරිසරය සමතුලිතව හැමදේම ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේගොල්ලන්ගේ උදව්ව ඇතුව. ඒත් එක්ක මෙතන තියෙනවා මං ඡායාරූප ගත කරපු ගෙවත්තේ සුලබව දකින්න ලැබෙන සත්තුන්ගේ ඡායාරූප කීපයක් මේගොල්ලොන්ව මට වීඩියෝ කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ඡායාරූප කීපයක් විතරයි. හෙලෝ හදිසි මේ වීඩියෝ එක අන්තිමට දාන්න හේතුව උනේ හදිසියේ හම්බෙච්ච යාළුවෙක්. මන් දන්නේ වීඩියෝ එක හරියට වෙනවද කියලත්. අපි යමු මේ අපේ ගෙදර වත්තේම මට හම්බෙච්ච මුත්තෙක්. අපි ඒව බලන්න යන්නේ. ගිහලා බලමු. ඔයගොල්ලන්ට වීඩියෝ එක නම් පේනවද දන්නේ නැහැ. එතන ඉන්නේ මෙයා තමයි
මගේ අනිත් කැම් එකෙන් වීඩියෝ එකක් අරගෙන දාන්න. ඕගොල්ලෝ පොඩ්ඩක් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හිටපුවත්තෙන් පොඩ්ඩක් පල්ලෙහාට ආවනේ. මටම කියලා ආවා වගේ. මට ට්‍රයිපොඩ් එක හදාගන්න වෙලාවක් තිබුණෙත් නෑ. මොකද මම ෆස්ට් ටයිම් තමයි මේ ආගන්තුකයව මගේ කැමරා කාචයට හසු කරගත්තේ. මම හිතන්නේ ආ පොඩ්ඩක් බය වෙලා ඉන්නේ.
යාළුවා තාම එතනමයි. මම හොයලා බලපු විදිහට මෙයාට කියන්නේ බොර උකුසු බස්සා. මම හරිද වැරදිද කියලා 100%ක් ෂුවර් නෑ. ඔයගොල්ලෝ දන්නවනම් හරිනම මෙයාගේ පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මටත් ඉගෙන ගන්න පුළුවන්. මමත් මේ ඉගෙන ගන්න ගමන් තමයි මේවා කරන්නේ. ඉතින් මේක වෙලාවක් නෑ කියනවනේ ඉගෙන ගන්න. ඒ කියන්නේ කාලයක් නෑ. අපි හැමදාම ඉගෙන ගන්නවා. ඉතින් මේක මට ඇත්තටම ගොඩක් සතුටු දවසක්. අද ගොඩක් සතුටු දවසක්. මොකද කැමරාව අන්බොක්ස් කරපු දවසේ මේක පටන් ගත්තම දවසේ අලුත් කැමරාවත් එක්ක ගෙදරවත් එම විශේෂ අමුත් එක්ක ෆොටෝ එකක් ගන්න හම්බුණා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් කියන්න තේරෙන්නේ නැහැ. එච්චර සතුටුයි. මම දැන් මෙතනින් මෙයාට සමුදිල යනවා. මොකද අපි එයාට බාධාවක් කරන්නේ. එයා මෙතන රැඳිලා ඉඳී මම හිතන්නේ එළිය අඩු වෙනකන්. ඊට පස්සේ එයාගේ ක්‍රියාශීලී ජීවන රටාව අපව පටන් ගන්නවා. කලුවර වැටීගෙන එද්දි. ඉතින් වැඩි විස්තර අපි පස්සේ කතා කරමු ඔහු ගැන. අපි හොයලා බලමු ඔහු ගැන. ඔයගොල්ලෝ දන්න දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න. මම දන්න දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ජය වේවා. ගිල්ලෙන්න.